තමන්ගේ කර්මානුරූපව තමයි ඔයාලා බඳින පවුල දූලට කියන්නේ. ඔයාලා බඳින පවුල කියන එක එකතු වෙන ෆැමිලි එක ඔයාලට සෙට් වෙන්නේ ඔයාලගේ කර්මයට. දැන්වන්සේ දේශනා කළා තියෙනවා හොඳ පවුලක කෙනෙක් කෙල්ලෙක් ඉපදින්නේ කෙල්ලගේ පින්ට කියවම. ඊට පස්සේ වැදගත් පවුලක් කෙල්ලෙක් ඉපදෙන පවුල වැදගත් වෙන්නේ ඒ කෙල්ලගේ පිනට කියවම. ඊට පස්සේ ඒ කෙල්ලට බඳින්න තව හොඳ පවුලක් ලැබෙනවා කියන්නේ. කියන්නේ හොඳ පවුලකට කෙල්ලට දීග යන්න පුළුවන් වෙන්නේ පිනකට කියවම. ඊට පස්සේ ඒ කෙල්ලට පුත්‍ර සම්පත්තිය කිනක උපදින්නේ පිනට කියවම. ඊට පස්සේ ඒ ගෙදර ප්‍රධානියා විදිහට ඈ පත් කරන්නේ. ඒ කියන්නේ ගෙදර බලය යාට ලැබෙනවා නිකම්ම ලැබෙනවා. ඒ කියන්නේ එයා තමයි ගෙදර හැන්ඩල් කරන්නේ. බලෙන් ගන්න එකක් නෙවෙයි. එයාටම ලැබෙනවා. ඒක කෙල්ලගේ පිනට සිද්ධ වෙන්නේ කියවම. මහත්තයා ඈට වද දෙන්නේ නැතුව ඈට ගොඩක් සෙනෙහස දක්වනවා නම් ඒක කෙල්ලගේ පිනට කියවම. මේ සමාජයේ මේ විඳවන්නේ මොකක් නිසාද? පින් නැති නිසා. අම්මලාට මහා ලොකු අදහස් තියෙනවා කෙල්ලෝ ඉහලින් දීග දෙන්න. උන් පැනලා යනවා. ඒ කියන්නේ අම්මගේ අදහසයි කෙල්ලගේ කර්මයයි කියන එක සටන් කරද්දී අදහසයි කර්මයයි සටන් කරද්දී දිනන්නේ මොකද්ද? කර්මය. ඒ කෙල්ලෝ පැනලා යනවා. වෙස්සන්තර රජුරෝ රාජකුමාරිකාව දන් දෙද්දී ඒ දානෙ ගන්න ආපු අය අතරින් රජ කුමාරවරුන්ට විතරයි හිතෙන්නේ මේ ගෑනු ළමයි ගෙදර යනවා කියලා. ඒ කුලයට ඒ පවුලට ඒ විදිහට ඒ පෑහිලා යන්නේ කර්මානුරූපව. වෙස්සන්තර රජතුමා රාජ කන්‍යාවෝ 700 රජ කුලේ ගෑනු ළමයි රාජ කුමාරිකාවෝ 700 කිසිම ભેදයක් නැතුව දන් දෙද්දී ඕන කෙනෙක් අරන් යන්න කියලා දන් දෙද්දී රජ කුමාරවරු විතරක්ම එතෙන් එන්නේ ඇයි? ඉතින් මේ නික ඕන කෙනෙක් අරන් යන්න කියලා කියද්දී ඒක තමයි කර්මය කියලා කියන්නේ. ඉතින් ඔය අඬා ඉන්න එපා ගෙවල් වල. මූණු එල්ලගෙන දෙබර ගෙඩි වගේ කරගෙන ඉන්න එපා හොටු පෙරපෙර. ඉතින් මම දැන් විස්තර කළා ධර්මානුකූලව ඔයාලට ඔය පවුල හම්බුනේ උඹලගේම කර්මයට. දැන් ඉතින් ඕකට සාප කරන්න එපා. ඔය ගෙදරට කසාද මැදලා යන්න. ඔය මහත්තයා හම්බෙන්න, ඔය නැන්දම්ම හම්බෙන්න, ඔය දරුවෝ හම්බෙන්න. ඒ කර්මය ඔබමයි කළේ. ඇයි අඬන්නේ? ඇයි සාප කරන්නේ? ඇයි විලාප තියන්නේ? අඬන්න තිබ්බේ දැන් නෙවෙයි. ඒ කර්මය කරපු දවසේ hina වෙවි කර්මය කළා. අඬන්න විඳවනවා. අඬන්න තියෙන්නේ දැන් නෙවෙයි. මූණු එල්ල ගන්න තිබ්බේ දැන් නෙවෙයි. අයියෝ කිව්වේ කියන්න තිබ්බේ දැන් නෙවෙයි. එදා ඒක කරන දවසේ